කතා කරන්නේ රත්තරන් මිල. දැන් ගෝල්ඩ් මිල ඔයාලා සාමාන්‍යයෙන් කාලෙකදී දැක්කා මේක ගොඩාක් උඩට ගියා. මෙතන දැන් ඔයාලා බලන්න ගිය අවුරුදු දෙසැම්බර් 31 වගේ මෙන්න මේ වගේ තැනක තිබ්බේ 4272 තිබ්බ රත්තරන් මිල 5600 වගේ මිලකට ගියා. ඉතින් මේක ඔයාලා මේ රත්තරන් මිල වැඩි වුණ එකේ හේතුව තමයි දැන් මිඩල් ඊස්ට් මේ ටෙන්ෂන් එක ආර්ථික ගැටුම් වගේම ඔය ටැක්ස් ප්‍රශ්න තිබ්බ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක USAත් එක්ක තිබ්බ ප්‍රශ්න ගොඩක් රටවල වල චීනයට ටැක්ස් ගැව්වා. ඒ වගේ රටවලක ප්‍රශ්න තවගේම දැන් යුද්ධ ගැටුම් ඒ වගේ ගැටුම් එක්ක මේක ඒ කියන්නේ මිනිස්සු ගැටුමක් එනකොට ඩොලර් රේට් එක අඩු වෙනකොට රත්තරන් මිල වැඩි වෙනවා. ඒක හරි. දැන් ඒක ඔයාලා දන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය යුද්ධයක් වෙනකොට මිනිස්සු ඒ වගේ දැන් අස්ථායි වෙලාවකදී මේ රත්තරන් මිල වැඩි වෙනවා. ඊට පස්සේ තව හේතු තිබ්බා මහ බැංකු තිබ්බා චීනේ ඉන්දියාව වගේ ඒ වගේ ඒ කට්ටිය මේ වගේ අර ප්‍රශ්න වෙලාවකදී ඒ කට්ටියක මහ බැංකුවේ සංචිත වලට යාලා රත්තරන් එකතු කරන්න පටන් ගත්තා. ඒකත් මේක මේ ශීඝ්‍රයෙන් ඉහළ යන්න හේතුවක් වුණා. ඊළඟට දැන් හිතන්නකෝ මිනිස්සු දැන් හැම රටකම වගේ උද්දමනය වැඩි වෙලා ගියා. උද්දමනය වැඩි වෙනකොට ක්‍රය ශක්තිය. ඒ කියන්නේ මිනිස්සෙක්ට දැන් මුදලේ තියෙන වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ දැන් තියෙනවා වාගාව ඩොලර් කියන්නේ හිතන්නකෝ රුපියල් වලින් රුපියල් 100ක මුදලක් තියෙනවා. ඔයාලට රුපියල් 100 මුදලින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගත හැකි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් ඔයාලා හිතන්නේ ඉස්සර ඔයාලා රුපියල් 1000කින් ඔයාලා කිලෝ 5ක බඩු මල්ලක් ගත්තා නම් දැන් රුපියල් 1000න් ගන්න පුළුවන් කිලෝ 1ක බඩු මල්ලක්. අන්න එහෙ වගේ බඩු මිල වැඩි වෙලා තිනවා. ක්‍රය ශක්තිය කියන්නේ මිලදී ගැනීම හැකියාව අඩු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා උද්දමනය නිසා ප්‍රශ්නයක් වෙයි කියලා මිනිස්සු කරේ රත්තරන් මිලදී ගත්තා. මේක අපෙදි රත්තරන් මිලදී ගන්න දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වුණා. ඒක රත්තරන් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි ඊළඟට ඇමරිකාව US එකේ ඔයාලා දන්නා ෆෙඩරල් එකේ ඉන්ට්‍රස්ට් රේට් දෙනවා. ඒ කියන්නේ මහා බැංකුවේ පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය අඩු වුණාම රත්තරන් මිල වැඩි වෙනවා. මොකද සංජය කියන්නේ බැඳුම් කරවල පොලි අනුපාතවල ලාභය අඩු වෙනකොට මිනිස්සු කරන්නේ රත්තරන් වගේ දේවල් වල ආයෝජනය කරනවා. ඉතින් එන්නේ දේ නිසා තමයි ගෝල්ඩ් මිල ශීඝ්‍රයෙන් ඉහළට ගියේ. ඉතින් මේ වගේ තැනක ඉඳන් දැන් ඔය වගේ තැනකට ගියා. දැන් ඊට පස්සේ දැන් ඒත් ඔයාලා බලන වැඩි දැන් යුද්ධයක් වගේ තියෙද්දිත් මොකද මේක වැටුනේ? යුද්ධයක් තියෙද්දි මොකද වැටුනේ? වැඩේ තියෙන්නේ දැන් ඔයාලා මේක අපි ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එකත් එක්ක තමයි ගෝල්ඩ් කියන එක සංසන්දනය කරන්නේ. ඉතින් ඩොලර් ඉන්ඩෙක්ස් එක පහුගිය කාලේ ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මොකද ඒ කට්ටියගේ ආර්ථිකයට ලබාගත්ත වාසිත් එක්ක ඩොලර් රේට් එක පොඩ්ඩක් ඉහළ යනකොට මේක වැටෙන්න පටන් ගත්තා ටික ටික. ඒ වගේම ලාභ ලබන්න ගත්තා. කියන්නේ දැන් අඩු මිලට ගත්ත කට්ටිය ලාභ ලැබීමේ අරමුණේ මේවා සෙල් කරන්න පටන් ගත්තා. අන්න ඒ වගේ හේතු නිසා තමයි මේක එකපාර වැටෙන්න පටන් ගත්තේ. දැන් හිතන්නකෝ දැන් අපි ඕන කෙනෙක්වත් දැන් රුපියල් 100ට ගත්ත දෙයක්. ඒක ඔන්න 18 වගේ ලාභයකට ඔන්න වටිනාකම වැඩි වුණා. ඒ වටිනාකම වැඩි වුණාට පස්සේ ඔන්න දැන් මේක 700ට වගේ ඇවිල්ලා තියෙනවා. 700ට වගේ ආපු එක ඔන්න ආයි සතියක් විතර තිබිලා ඔන්න ආයි 18 වගේ ඇවිල්ලා තියෙනවා. දැන් බලනවා ඉස්සෙල්ලා 700ට ගියපෙලා මෙයා හිතුවා 18 තිබිලා විකුණුවා නම් මේක මට ලාභය අපරාධ 200ක් කරනවා කියලා. මෙයා ඒක සෙල් කරනවා. ඔහොම හිතලා දැන් ලාභ අරගෙන සෙල් කරලා දානවා ඔක්කොම මේක. සෙල් කරන්න මේක ඔන්නෝම් පල්ලයට ඩොලර් එක ඉහළ යනවා. මේ ටෙන්ෂන් නැති ඩොලර් එක ඉහළ යනවා. සාමාන්‍යයෙන් ගෝල්ඩ් මිල දැන් හොඳ සපෝට් එකකට ඇවිල්ලා තියෙන්නේ වීක්ලි 200 EM එකකට ඇවිල්ලා තියෙනවා. මූවින් ඇවරේජ් එකට ඇවිල්ලා තියෙනවා. 200 මූවින් ඇවරේජ් එකට කකුල තියලා තමයි දැන් ඔන්න පොඩක් අප් වෙන්නේ. මට හිතෙන පරිදි මේ බොක්ස් එකකින් මේ නිල් පාට බොක්ස් එකකින් නැවත ගෝල්ඩ් ආයි රන් එකක් යන්න පුළුවන් වෙයි. පොඩි මෙන්න මේ වගේ පැටර්න් එකක් හදලා අන්න ඔහොම නැවත කරෙක්ෂන් එකේ ආගේ මූවමන්ට් එක අප් මූවමන්ට් එක ගෝල්ඩ් කොහමත් ඔයාලා දන්නවා අප් මූවමන්ට් එකක් තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් ගෝල්ඩ් කොහොමත් මෙන්න මේ වගේ මෙතන කන්සිඩරේෂන් එකක් වෙලා කොහොමත් ඉහළට යන්න පුළුවන්. දැන් ආයෝජනය කරන්න ගෝල්ඩ් වලට සාමාන්‍ය ආයෝජනයකට මේ සුදුසුයි ගෝල්ඩ් මේ වෙලාවේ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක දාගෙන යන්න ගෝල්ඩ් වලට මොන වගේ දෙයක් වෙයිද ඉස්සරහට. ගෝල්ඩ් තව මගේ අයිඩියා එක අනුව මෙන්න මෙතනට තව ටිකක් වැටෙනවාද? අද වගේ වැටලා මෙතන පොඩි ඩයිවර්ජන්ස් එකක් හදලා ගෝල්ඩ් අප් වෙන්න පුළුවන්.